යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අදත් මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ පාර බෝලගේ බර්ත්ඩේ එක එයා ආයෙමත් විදේශගත වෙන්න කලින් වේලාසනින්ම සමරන්න ඕනි කියලා හිතුවා. මේ දැන් අපි එකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් එයාගේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවෙක් අපිත් එක්ක එකතු වුණා එදා. එයාට පාටි එක වෙලාවට ඉන්න විදිහක් නෑ කිව්වා. ඉතින් එයා වේලාසනින්ම අපි දෙන්නත් එක්ක චුට්ටක් කතා බහ කරලා ගෙදර ගියා. ඉතින් ඔය විදිහට ඊට පස්සේ අපි ලෑස්ති වුණා කේක් එක කපන්න. ඔන්න බලන්නකෝ මම බෝලට දුන්නු බර්ත්ඩේ ගිෆ්ට් එක පුංචි කාර් දෙකක් ලොකු තෑගි වලට වඩා ඒ පුංචි කාර් වලට අපේ බෝල ගොඩක් ආසයි. ඉතින් අපේ මේ පුංචි පාටි එකට ආරාධනා කරපු කට්ටිය දැන් මේ එන ගමන් ඉන්නේ අපේ ගෙදරට. ඉතින් කට්ටිය ගෙනාපු තෑගි එහෙම අපේ බෝලට දීලා බෝලට විශ් කරන ගමන් තමයි ඔය ඉන්නේ. Bro, sadala naman kayo බලන්නකෝ අපේ බෝලා සුදු අම්මට කියන දේවල්. ඉතින් ඊට පස්සේ අපි හිතුවා ඇවිල්ලා ඉන්න හැමෝත් එක්කම වගේ ෆොටෝ එකක් ගන්න. ඉතින් ෆොටෝ එක ගන්නවා ගොඩක් අය ගෙවා වීඩියෝ වෙලා තිබුණේ නැහැ. මේ ටික තමයි ඉතින් තිබුණේ. අපේ පවුලේ කට්ටියත් එක්ක ගන්න ටික. ඊට පස්සේ ඉතින් අපි විශ් කරලා කේක් එක කපන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි දෙන ඉටි පන්දම් පත්තු කරලා එයාට මං කේක් එක කපන්න ඉඩ දෙනවා. ඉතින් එදා දවසේ කේක් එක කැපුවට පස්සේ අපි ඇවිල්ලා ඉන්න හැමෝටම වගේ පුංචි කෑම වේලක් ලෑස්ති කරා. ඇත්තටම ගෙදර හදන්න පුළුවන් වුණේ
පුංචි සීමිත දේවල් ටිකක් විතරයි. ගොඩක් දුරට ඉතුරු කෑම ටික අපි කඩෙන් ගෙනල්ලා තමයි ලෑස්ති කළේ. කෝච්චියක් හම්බුන්නේ අයියෝ කතුරක් ගෙන්නද? යනවා මම යනවාද කියලා බලලා ගත්තේ. කට්ටිය දැන් කෑම කන ගමන් තමයි ඉන්නේ. ඉතින් කෑම වේලත් එක්ක අපි ලස්සන දවසක් ගත කරන්න තමයි එදා හැමෝම වගේ එකතු වුණේ. ඉතින් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම දකින්න ඇති බෝලගේ උපන්දිනේ තිබුණේ මේ මාසේ 3 වෙනිදා. ඉතින් එදා මං විශ් කරලා ලස්සන වීඩියෝ එකකුත් දැම්මා. ඉතින් ඒ නිසා එදා දවසේදී එයා හිටියේ විදේශගත වෙලා හින්දා තමයි අපි වේලාසනින්ම බර්ත්ඩේ එක සමරනවා කියලා හිතුවේ. ඉතින් එදා දවසේ රැයට කෑම කාලා කට්ටියත් එක්කම මේ පුංචි සින්දු කියන වෙලාවක් තමයි ගත කරන්නේ. අපේ බෝලගේ ඉතින් මේ කැමරාවක් හම්බුනහම ගන්න වීඩියෝ කෑලි නම් ඉවරයක් වෙන්නේ නැහැ. එයා හරිම කැමති ඒ වගේ පුංචි වීඩියෝ ගන්න. ඉතින් පාටි එක ඉවර වෙලා අපි මේ ලෑස්ති වෙන්නේ කට්ටියම දැන් ගෙදර ගෙවල් වල යන්න. ඔන්න ඉතින් පාටියට ආපු අපේ නෑදෑයෝ කට්ටිය ගියාට පස්සේ තමයි අපේ යාළුවෝ ටික අපි කට්ටිය එකතු වෙලා ඉතින් කන්න පටන් ගන්න හැදුවේ. ඒ වුණාට කන්න කාටවත්ම සිහියක් නැහැ. පේනවනේ මේ දෙන්නගේ කෝලම් ටික. මේ දෙන්න තමයි ඉතින් අපි දෙන්නට ඉන්න හොඳම යාළුවෝ දෙන්නෙක් මේ දෙන්නත්. ඉතින් තවත් අපේ හොඳ යාළුවෙක් එදා දවසේ ආවා. ඉතින් දැන් කන්න කාටවත් සිහියක් නැති හින්දා අම්මා ඉතින් ප්ලේන් ටිකකුයි බෝලගේ කේක් එකෙන් කෑල්ලකුයි අරගෙන ආවා. මං කිව්වේ ඉතින් අපි දෙන්නගේ කෝලම් වලට දෙවෙනි නෑ මේ දෙන්නගේ කෝලනොත් ඒ දෙන්නත් ඒ විදිහම තමයි. හායි සඳුන් අයියේ. මේ ඉන්නේ අපේ අනිත් යාළුවා. ඔව් සඳුන් අයියගේ බර්ත්ඩේ එක. පරින් යන ගත්තේ නුඹ. ඉතින් අයිදා දවස අපි මේ විදිහට ගත කරා. බෝලගේ උපන්දිනේ දවස හරිම ලස්සන දවසක්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා හැමෝමත් ආදරෙන් එකතු වුණාට ගොඩාක් ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් ආදරෙන් මතක් කරනවා මාව subscribe කරන්න කියලාත්. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලව බලන්න එන්නකෝ. එහෙනම් එතකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. ගිහින් එන්නම්.